අද අපි හදන්නේ simple cook අපේ channel එකෙන් අපි පෙන්නන්න යන්නේ අද පෝස්සදායි fried rice එකක් හදන්නේ කොහොමද ගෙවත්තේ තියෙන පලාවර්ග පුළුවන් තරම් ප්‍රයෝගී කරගෙන. දැන් මේකේ අපි පිටින් ගත්ත දේවල් දෙන්නේ කැරට් ස්වල්පයක් ගත්තා නිකන් වර්ණය මේව කරගන්න වෙනස් කරන කැරට් තිබ්බත් නැතත් ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ගෝවත් අවශ්‍ය නැති තිබුණ නිසා ගත්තා. ඊළඟට දඹල තම්පලා ඊළඟට මුගුණු වෙන්න ඊළඟට කංකුම් ඊළඟට වැල් දොඩම් කොළ ඊළඟට මුරුංගා කොළ. ඔන්න තවත් ඔයාලට පුළුවන් තරම් පලා වර්ග එකතු කරගන්න පුළුවන්. කුඩා ළමුන්ට දෙන්න පුළුවන් පෝස්සදායි රයිස් එකක් අපි හදන්නේ කොහොමද කියන එක තමයි අද පෙන්වන්න යන්නේ. ගෙවත්තේ තියෙන පලා වර්ග උපයෝගී කරගෙන. මුරුංගා කොළ, තම්පලා, ගෝවා, මුගුණු වෙන්න, කංකුම්, පැෂන් කොළ, ඊළඟට දඹල. ඔන්න පලා වර්ග. පලා වර්ග තියෙන ඔක්කොම ටික දාගත්තා. පෝස්සදායි අපි දැන් හදන්නේ පෝස්සදායි පොඩි ළමයි කන්න කැමති රයිස් එකක් හදන්නනේ. මම කරන්නේ ඉස්සෙල්ලම බිත්තර දෙකක් මේකට ගන්නවා. බිත්තර දෙකක් අරගෙන මේ බිත්තර දෙකක් තමයි ඉස්සෙල්ලම මම හදාගන්නේ බිත්තර. මගේ ක්‍රමය ඒකයි. ඉස්සෙල්ල බිත්තර ටික වෙනම බැද ගන්නවා. ඊට පස්සේ මම පොඩ්ඩක් රත් වෙන්න අරිනවා. අපි ඊට පස්සේ බිත්තර දෙකක් අරගෙන මේ ෆෑන් එකට දා ගන්නවා. බිත්තර දෙකක් අපි ඉස්සෙල්ල එහෙනම් ෆෑන් එකට දා ගන්නවා. මේ වෙලාවෙම මම මේකට ලුණු ස්වල්පයකට එකතු කරගත්තා. ඒ වගේම මේ ගම්මිරි කුඩු ස්වල්පයකට එකතු කරා. මේ බිත්තර එකට. එතකොට මේ බිත්තර එකට පස්ස සෙට් වෙනවා. එතකොට ගම්මිරි කුඩු දාගත්තා. හරි. ඉතින් මෙහෙම පොඩ්ඩක් මේක හදාගෙන එන්නේ බිත්තර එක අවශ්‍ය කරන ප්‍රමාණයට හැදිලා තියෙනවා. හරි. අපි දැන් මේක ඉවත් කරගන්න වෙන භාජනයකට. හරි. දැන් අපි මේක ඔෆ් කරලා වෙන භාජනයකට ඉවත් කරගන්නවා. හරි. අපි දැන් මුලින්ම මේකට පොල් තෙල් තමයි දාන්නේ. කිසිම එක්ස්ට්‍රා අරෝමා මොකක්ද දාන්න. පිරිසුදු පොල් තෙල්. මේ මෝලෙන් ගත්ත පොල් තෙල්. එතකොට අපි මේකට දාගන්නවා සුදු ලුණු එකතු කරගන්න. සුදු ලුණු එකතු කරගත්තට පස්සේ දැන් එකින් එක අපි අර හදාගත්ත දේවල් එකතු කරනවා. ඊළඟට කඩිසුදු පොල් තෙල් දාගත්තා. ඊළඟට සම්පූර්ණ මේක අපි එකතු කරගෙන ඉවරයි. මලා වර්ග. දැන් අපි එකතු කරගන්නවා කැරට් ටිකකුත් දානවා. ඊට පස්සේ අපි එකතු කරගන්න අවසානයේටම ඔන්න නුරුංගා කොළ ටිකක් දැම්මා. දැන් හොඳට මේක තෙල් වලින් පොඩ්ඩක් එහෙම තෙල් වලටම දාලා පොල් තෙලට දාලා බැද ගන්නවා. ප්‍රමාණවත් පරිදි කෑලි මිරිස් ස්වල්පයක් එකතු කරගන්නවා. ඊළඟට ප්‍රමාණවත් විදිහට තරමට අවශ්‍ය කරන තරමට ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. මේ ආකාරයට. ඊට පස්සේ අපි මේකට තුන පහ ටිකක් දානවා. අන්න ඒකයි වැඩේ. තුන පහ ටිකක් දානවා. තුන පහ දාන්න රයිස් වලට. හරි. ඔක්කොම එකතු කරගත්තා. පලා මැල්ලුම සැකසෙනින් තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපි හොඳට මේක නැලවුණාට පස්සේ දැන් තේරෙනවා මේක අපිට දැන් මේ තෙල් වලින් හොඳට ටෙම්පරාදුර හරි. මෙන්න මේ වෙලාව අපි දානවා
අපි අර කලින් එකතු කරගත්ත බිත්තර ටික. ඔන්න දැන් බිත්තර ටිකත් අපි දැන් මේකට එකතු කරගත්තා. බිත්තර ටිකක් දැන් එකතු කරගෙන සම්පූර්ණයෙන්ම දැන් අවශ්‍ය කරන ටික අපි දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට තව ටික වෙලාවක් ඉඳලාට පස්සේ අපි අර ගෙදර දවල් අපි හදාගත්ත බත් එක ඒ බත් එකෙන් තමයි අපි දාන්නේ. මේකට මේ විශේෂ බාස්මති මේ තියෙන අරම ඕනෑම බත් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ටිකක් ඇලෙන ගතිය නැතුව වතුර අඩු හදාගත්තොත් ඇලෙන ගතිය තිබුණත් ඒකට දැන් ඔන්න හරි ඒක ගත්තනේ. මෙන්න මේ බත් තමයි අපි දැන් එකතු කරන්නේ. අවශ්‍ය කරන ප්‍රමාණයට එකතු කරනවා. අපිට ඕන තරමට අපි බත් දුන්නොම දාගන්න. කට් කරන්න බත් දාන්න. හදාගත්ත ඊළඟ බත් එක්ක සම්පූර්ණයෙන් මේ ආකාරයට ගෑස් එක චුට්ටක් අරගෙන කරලා මේක සම්පූර්ණයෙන්ම කවදම් කරගන්න. අවලත්තනේ. ඉතුරු කරගත්ත කැරට් ටිකත් මේ වෙලාවේ අපි මේකට එකතු කරමු. එකතු කරලා ඒකත් අපි මෙන්න එහෙම මේකට කවලම් කරනවා. ඊපස්සේ මෙතන චුට්ට වෙලාවක් අපි මේක බත් එක තියෙනවා. මොකද අර රස මේ බත් වලට ටිකක් එකතු වෙන්න තියෙනවා. මෙතන අපි ලුණු අවශ්‍ය කරන ලුණු ටික බලා ගන්න ඕන. තමයි තේරෙනවා. ඒක අවශ්‍ය විදිහට ටේස්ට් කරලා බලන්න ඕන. සැර අඩුයි නම් මේ වෙලාවේ අපිට පුළුවන් මේකට ගම්මිරිස් ස්වල්පයක් එකතු කරගන්න. ඔව්. දැන් මේක සැර ප්‍රමාණවත් ලුණු ටිකක් එකතු කරන්න. ලුණු. අපි මේ වෙලාවේ තව ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. අන්න ඒක. නැවතත් කවලම් කරගන්නවා. කසාගත්ත අපේ රයිස් එක පලා එකතු කරගත්ත අපේ රයිස් එක ගෙවත්තේ පලා එකතු කරගත්ත ලස්සන රයිස් එක පුදුම රසක් තියෙන රයිස් එක මෙන්න හදාගත්ත. කුඩා දරුවන්ට කිසිම රසකාරකයක් එකතු කරගන්න නැතුව තමන්ගේ ගෙවත්තෙන් තමන්ම කන්න හදාගත්ත බත් ටිකට පලා එකතු කරලා හදාගත්ත ප්‍රණීත රයිස් එක. ඔන්න කොච්චර වර්ණයේ තියෙනවා පැහැය තියෙනවා බලන්න කොච්චර ලස්සනද කියලා පලාකොළ හැමතැනින්ම මේ වෙනකොට කොච්චර රසයිද කාලා බලමු. හරිම රසයි.